නේද මම ඉන්නේ අරලිය සමූහ ව්‍යාපාරයේ විසින් පවත්වනු ලබන අරලිය ගීරිසම්බා ෆ්‍රයිඩ් රයිස් දන්සලේ මේ මොහොතේ මාත් එක්ක ඉන්නවා සිනාමුස මුහුණෙන් ඉන්නේ මේ වෙලාවේ මේ සතුට ඔහුට දැනෙන නිසාවෙන් ඒ තමයි අරලිය සමූහ ව්‍යාපාරයේ ගරු සභාපතිතුමා ඩඩ්ලි සිනිසේන මහත්මයා ආයිබෝන් මුතුමා ආයිබෝන් ජය වේවා. ඇත්තටම මේ සෙනඟ දැක්කහම මොන වගේ හැඟීමකද මේ මොහොතේ ඉන්නේ මේක තමයි මට ලබන්න පුළුවන් මගේ ජීවිතේ වඩාත්ම ලොකු සතුට. හැබැයි මේකේ පොඩි අපේ මුළු ජීවිත කතාවම අපේ පවුලෙම මේ ජනතා සම්බන්ධය තමයි වැඩි. මම තාත්තා ගම්මුලා දෑනේ, අම්මා ගුරුවරියක්, අයියා දේශපාලනඥයෙක්, මල්ලි විශ්වවිද්‍යාලේ, මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ. ඉතින් මේ හැමතැනම යාළුවෝ හිටියේ දහස් ගණන් තමයි. හිතවත් හඳුන්වන අය. මම හිතනවා මේ ගමන් මගේ ඉන්න මට ලැබුණු ලොකුම ශක්තිය ඒක කියලා. ඒ ශක්තිය තවදුරටත් වැඩි දියුණු කරගන්නත්, ඒ ප්‍රමාණය විශාල කරගන්නත්, ඒකෙන් මට ලැබෙන ආශිර්වාදය වැඩි කරගන්නත් මේ සියල්ලම ගත්බුණු වටතරණක් තමයි මේක මට මේට වැඩිය මගේ ජීවිතේ මම හිතනවා සතුටක් ලබන්න මේට වැඩිය දෙයක් නැහැ කියලා. අරලි සමූහ ව්‍යාපාරය කියන්නේ මිනිස්සුන්ට හිතෙන මිනිස්සුන් ගැන හිතන මනුස්සකමෙන් පිරිච්ච ආයතනයක්. ඒ වගේම තමයි අපි දැන් මේ සෝෂල් මීඩියා වල දැක්කා මේ අරලිය ගීරිසම්බා ෆ්‍රයිඩ් රයිස් දන්සල ගැන. අර ඔබතුමාටත් කලින් කියන්නේ හැමෝම සූදානම්ෙන් ඉන්නවා මේ දවස් වෙනකල්. ඔසොන්නම් අරලිය ගීරිසම්බා දන්සල තමයි ගැන හිතාගෙන ඉන්නේ. අනිවාර්යයෙන්ම මේක විශාල අත්දැකීම් රාශියක් තියෙනවා. මේක මේ පොළොන්නරුව දිස්ත්‍රික්කය ගොඩනගන්න කැපවුණු දේශපාලන නායකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඩී.එස්. සේනානායක මහත්තයා, ඩඩ්ලි සේනානායක මහත්තයා, බණ්ඩාරනායක මහත්තයා, සිරිමාර්ඩී බණ්ඩාරනායක මහත්තයා, සී.පී. දෙසිල්ල මහත්තයා විශේෂයෙන්ම පොළොන්නරුවේ. ඉතින් එයාලා සිහිපත් කරමින් කරගෙන ආපු ව්‍යාපාරයක් රටේ ඉතින් ඇතිවෙන දේශපාලනයේ ඒ ස්වභාවයත් එක්ක එව්වා ඔය ඇති වුණු කොවිඩ් අරගලේ වෙනත් බාහිර ගැටලු නිසා මේක නැතුව ගියා. ඉතින් මම බැලුවා පොළොන්නරුවේ මිනිස්සුන්ගේ නම් මම හැදුනේ, රටේ ජනතාව කාපු බත් වලින් නම් මම හැදුනේ. මම ජනතාවට ප්‍රති උපකාරයක් කරන්න ඕන, විශේෂයෙන්ම කෑම. මේට වැඩිය ලොකු දේවල් අපි කරනවා. නමුත් මේක තමයි ලබන්න පුළුවන් ලොකුම සතුට අත්දැකීම. මේකේ විශේෂයෙන්ම මම මේ වෙලාවේ හොඳ පණිවිඩයක් මේ රටේ සමස්ත ජනතාවට විශේෂයෙන්ම තරුණයන්ට දෙනවා. මේකෙන් මගේ පිරිසුදු වෙන්නේ මනස. ඒක නිසා ඔයාලටත් පුළුවන් විදියට අඩුම තරමින් මාසෙකට බත් පැකට් 5ක් උයාගෙන අසන්න මිනිහෙකුට, අසන්න පවුල් කීපයකට, බැරිම නම් සත්තුන්ට ලබා දෙන්න. ඒකෙන් පිරිසුදු වෙන්නේ අපේ මනස. ඒ මනස පිරිසිදු වුණාට පස්සේ තමයි අපිට හොඳ දේවල් හිතන්න පුළුවන්. අපේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, දේශය, පරිගැනීම් හිතුවල මනස තියාගෙන ඉන්නකල් අපිට කවදාවත් හොඳ දෙයක් ගැන හිතන්න බෑ. ඒ දේවල් එළියට දාන්න මම කියපු දේ අඩුම තරමේ එක බත් පැකට් එකකින් හරි පටන් ගන්න. ඒක වැඩි දියුණු කරන තරමට නොදැනුවත්ව වාගේ ජීවිතේට ලොකු දියුණුවක් ඔයාලට ලැබෙයි. මේක මගේ අත්දැකීම. අනිවාර්යයෙන්ම පොසොන් පොහේ දවසේ ඉතාමත් හොඳ ආදර්ශයක් ඔබතුමා ලබා දුන්නේ. ඔබතුමා දැන් මේ මොහොතේ මේ භූමියේ ඉන්නකොට අපිට එහෙම යනකොට හෙන්න ගත්ත ඩඩ්ලි මහත්තයා බලන්න ඕන, කතා කරන්න ඕන කියලා. ඉතින් මේ වෙලාවෙන් අපිට පුංචි වෙලාවක් ලබා දුන්නකට ගොඩක් ස්තුතියි ඔබතුමාට. ජයපාල්. ජය වේවා.